හෙලෝ යාළුවනේ ඉතින් කොහොමද ඔයාලට හැමෝම පරිස්සමින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් හුඟ දවසකින් තමයි වීඩියෝ එකක් අලුතින් ඔයාලට අරගෙන ආවේ. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මෙන්න මේ වගේ ලස්සන කියුට් හෙයා බෑන්ඩ් එකක් හදන විදිය. ඉතින් මේකට අපිට අවශ්‍ය කරනවා අඟල් 1.5 පළල ග්‍රොස් ග්‍රේන් printed ribbon එක. ඉතින් මේක plain ribbon එකක් නෙවෙයි ඩබල් කලර් එකක් තියෙන නිසා මේක printed වලට තමයි අයිති වෙන්නේ. මේ ribbon එකේ පළල සෙන්ටිමීටර් වලින් කිව්වොතින් සෙන්ටිමීටර් 4ක් පළල සෙන්ටිමීටර් 15ක් දිගට තමයි මේ ribbon එක අපි කපා ගන්න ඕනි. ඉතින් ඒ වගේ pieces කොටස් දෙකක් අවශ්‍ය වෙනවා එක බෝ එකක් හදාගන්න. ඒ වගේම ඔයාලට පේන මෙන්න මේ රතු පාට ඩොට් රිබන් එකේනොත් pieces දෙකක් ඕනි. දැන් අපි බලමු ඒකේ size එක කොහොමද අපි ගන්නෙ කියලා. ඉතින් මෙන්න මේ ඩොට් රිබන් එක සෙන්ටිමීටර් 4ක් පළල. ඒ කියන්නේ අඟල් 1.5 රිබන් එක තමයි මේ තියෙන්නේ. ඒකත් printed එකෙන් තමයි ගත්තේ. ඉතින් ඒකේ දිග අපි ගන්නවා 8.5 සෙන්ටිමීටර්. ඒකෙන් කොටස් දෙකක් අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ තනි බෝ එකක් හදාගන්න. මේ වගේ බෝ දෙකක් එකතු කරලා තමයි අද මම බෑන්ඩ් එක හදන්න යන්නේ. අපි බලමු ඒක කොහොමද එන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදියට ඔයාලා කලර්ස් මැච් කරද්දී ළඟින්ම යන කලර්ස් ගන්න. මොකද සමහර කලර්ස් මැච් වෙන්නේ නැති වුණොත් ඔයාලගේ අයිටම් එක ක්‍රියේටිවිටි ගතිය වගේම අයිටම් එකේ තියෙන ක්වොලිටි එක ඒ වගේම ලස්සනත් අඩු වෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනි දෙයක් තමයි ඔයාලා කලර්ස් මැච් කරන විදිය. ඉතින් මෙන්න මේ විදියට අපි 15 සෙන්ටිමීටර් ගනිපු කොටස හරියට දෙකට මැදින් නවල ඊට පස්සේ 8.5 කොටස ඒක මැදින් තියලා මෙන්න මේ විදියට දැන් අපි එක බෝ කොටසක් මහ ගන්න තමයි යන්නේ. ඉතින් මේකට ඔයාලට මේ කලර් එකේම නූල පාවිච්චි කරාට කමක් නැහැ. නමුත් මට මේ පාටින්ම නූලක් හොයාගන්න බැරි වුණා. ඉතින් ඒක නිසා මම ඉදි කට්ටට මෙන්න මේ පාටින් දාලා තමයි මම මෙන්න මේ බෝ එක හදාගන්නේ. මොකද මේ බෝ එක ඇකිලිලා එද්දී අපි මූට්ටු කරනවනේ. ඒ කොටස එතකොට කලර් එක නම් පේන්නේ නැහැ. ඒක නිසා ඒක ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මේ විදියට මහ ගනිපු කොටස් ටික අපි දැන් නූල ඇදලා මූට්ටු කරන කලින් මෙන්න මේ ත්‍රිකෝණාකාර කොටස් ටික මෙන්න මේ විදියට කපලා ලයිට් එකක් ආධාරයෙන් හොඳට පුච්ච ගන්න ඕනේ. නැත්තම් මේකේ කොහු පිපිලා වගේ නූල් ඇදෙන්න ගන්නවා. ඉතින් මෙන්න මේ විදියට හොඳට පුච්ච ගන්න. ඊට පස්සේ ඔන්න එක දිගට මූට්ටු කරගන්න තමයි තියෙන්නේ. මෙන්න මේ විදියට ඇදලා හොඳින් මූට්ටු කරගන්න. ඔයාලා මේක ගොඩක් තද වෙන්න අදින්න. මොකද එහෙම නැති වුණොත් මේ කොටස බුරුල් වෙලා ඔයාලගේ බෝ එක නිකම්ම කැඩිලා යන්න පුළුවන්. ඉතින් ඔයාලා හදන අයිටම් එක ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක නිසා මෙන්න මේ විදියට හොඳට ඇදලා තද කරලා ගැටයක් දාගන්න ඕන. ඔයාලා තද කරලා ගැට දාගනිද්දී එකක් දෙකක් දාලා නවතින්න එපා. සාමාන්‍යයෙන් ගැට 3-4ක් දාන්න. එතකොට ගැලවෙන්න බලන්නෙම නෑනේ. ඉතින් මේ විදියට එක කොටසක් අපි හදාගෙන ඉවර වෙලා ඒ වගේම අනිත් කොටසත් හදාගන්නවා. මේ තියෙන්නේ මම කලින් හදාගනිපු අනිත් කොටස් ටික. ඔන්න දැන් මේකට අපිට අවශ්‍ය වෙනවා ප්ලාස්ටික් හෙයා බෑන්ඩ් එකක්. ඉතින් මේක කාල බෑන්ඩ් එකක් තමයි මං ගත්තේ අඟල් කාල. ඊට පස්සේ මෙන්න මේ විදියට අඟල් කාලේ ග්‍රොස් ග්‍රේන් රිබන් එක මෙන්න මේ ආකාරයට බෑන්ඩ් එක වටේ කවර් කරගන්න අපි පාවිච්චි කරනවා. ඉතින් ඔයාලගේ ළඟ දැනටමත් B6000 ගම් එකක් හෝ එහෙම නැත්තම් ග්ලූ ගන් එකක් ඇතේ කියලා මම හිතනවා. ඉතින් ඔයාලට ග්ලූ ගන් එකක් නැති අයට B6000 ගම් එකෙන් මේ වැඩේ කරන්නත් පුළුවන්. හැබැයි චුට්ටක් වෙලා අල්ලගෙන ඉන්න නම් වෙනවා. මොකද ගම් එක හයි වෙන්න ඕන නම් මෙන්න මේ අයිටම් එකට ගම් එක හයි වෙන්න. ඒක නිසා චුට්ටක් වෙලා අල්ලගෙන ඉන්න වෙනවා. හැබැයි ග්ලූ ගන් එකෙන් ඇලෙවුවොත් මේ ප්‍රශ්නේ නැහැ. ඉක්මනින්ම අලව ගන්න පුළුවන්. හැබැයි තව පොඩි ප්‍රශ්නයක් එනවා. ඔයාලා ග්ලූ ගන් එකෙන් අලවද්දී ගම් ගොඩාක් දාන්නත් එපා. මොකද මේ බෑන්ඩ් එකෙන් පිටට ගම් ටික මේ වුණොත් එහෙම ඔයාලගේ අයිටම් එකේ තියෙන ක්වොලිටි එක අඩු වෙනවා. මොකද ගම් පාරවල් හරියෙන් මෙහෙම පේන්න ගන්න නිසා. දැන් මෙන්න මේ විදියට අයිනි කොටසෙත් ගම් ගාලා මේක ඇතුල් පැත්තට නවා ගන්නවා. මේ තියෙන සම්පූර්ණ බෑන්ඩ් එක අඟල් කාලේ ග්‍රොස් ග්‍රේන් රිබන් එකෙන් කවර් කරලා.
ඊට පස්සේ මෙන්න මේ විදියට අපි හදා ගනිපු බෝ කොටස් ටික එකිනෙක තියලා අලව ගන්නවා. ඉතින් මේ වගේම බෝ කොටස් දෙකක් අපිට අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ෆුල් බෝ කොටස් මෙන්න මේ වගේ දෙකක් අවශ්‍ය වෙනවා මේ හෙයා බෑන්ඩ් එක හදාගන්න. මොකද තනි බෝ එකක් හදලා බෑන්ඩ් එකට අල්ලනවට වඩා කොටස් දෙකක් හදලා දැම්මම මාරම කියුට් ගතියක් එනවා. ඉතින් ඒක නිසා තමයි මේ කොටසට මම කොටස් දෙකක් පාවිච්චි කරන්නේ. ඉතින් මෙන්න මේ විදියට යට කොටස ගම් ටිකක් ගාලා මේ වගේ බෑන්ඩ් එකට හොඳට සවි ශක්තිමත්ව හිටින විදියට තියලා අලව ගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ වගේ අඟල් කාලේ ග්‍රොස් ග්‍රේන් රිබන් කොටස් දෙකක් අරගෙන ඒක දෙපැත්ත එකිනෙක පුච්ච ගන්නවා මෙන්න මේ විදියට. නැත්නම් නූල් ඇදෙනවනේ. ඉතින් මේ විදියට පුච්ච ගනිපු කොටස් දෙක අපි දැන් මෙන්න මේ ආකාරයට බෑන්ඩ් එකේ බෝ එකට තියලා අලව ගන්න තමයි යන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇතිනේ. ඒ වගේම බෑන්ඩ් එක හදන අතරතුර ඔයාලට චූටි දෙයක් කියන්න තියෙනවා. ඉතින් ඔයාලට මේ අයිටම් පර්චේස් කරන්න ඕන නම් නිහාර ක්‍රාෆ්ට් අපෙන් මේ සියලුම අයිටම් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ වීඩියෝ එකේ දාලා තියෙන අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන එක විතරයි. පේනව නේද ලස්සන? දැන් අපි මේකට ලස්සන ඕනමන්ට්ස් දෙකක් සෙට් කරාට පස්සේ වව් මාරම ලස්සනයි. පේනව නේද ලුක් එක? ඉතින් ගෙදර ඉන්න පුංචි යාළුවන්ටත් මේ ක්‍රමේ try කරලා බලන්න පුළුවන්. ඉතින් ඔයාලා තවමත් අපේ YouTube channel එකත් subscribe කරලා නැත්නම් මතක ඇතුව අපේ YouTube channel එකත් subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. ඒ වගේම වැඩි විස්තර දැනගන්න නිහාර ක්‍රාෆ්ට් page එක අපේ Facebook page එකත් follow කරලා තියාගන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. බයි බයි.